Realme සමාගම එලියට දාලා තියෙන Realme GT8 Pro Limit Edition එක ගැන කතා කරමු. වෙනද වගේම පෙටල් YT channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්න. Realme සමාගම Limit Edition එකක් විදිහට මේ වෙනකොට GT8 Pro කියලා device එකක් චීනයට විතරක් නිකුත් කරලා තියෙනවා. ඉතින් මේ නිකුත් කරලා තියෙන device එක ගැන තමයි මේ වීඩියෝ එකෙන් පුංචි කතා බහක් ඔයාලත් එක්ක කරන්න බලාපොරොත්තු වෙන්නේ. චීනයේ මේ වෙනකොට ස්මාර්ට්ෆෝන් කර්මාන්තය වෙනම ලෙවල් එකකට යන ගමන් තමයි තියෙන්නේ. ලෝකේ හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් ස්මාර්ට්ෆෝන් නිර්මාණය කරන රට චීනය කියලා තමයි දත්තවලට අනුව පේන්න තියෙන්නේ. ඉතින් ඒ ගමනට 2018 දී එකතු වෙච්ච අලුත් කම්පැනි එකක් තමයි Realme කියන සමාගම. ඉතින් මේ Realme කියන සමාගම පොඩි කාලයක් ඇතුළත ලෝකයේ ගොඩ දෙනෙක්ගේ අවධානය අරගෙන තියෙනවා. ඒ වගේම ලෝකයේ ගොඩක් රටවල් වලට එයාලා තමන්ගේ ස්මාර්ට්ෆෝන් සෙල් කරනවා. ඒ අතරේ මම ගොඩක් දැකලා තියෙනවා ලංකාවෙත් ගොඩ දෙනෙක් මෙන්න මේ අලුතෙන් ආපු චයිනිස් බ්‍රෑන්ඩ් වලටත් ගොඩක් අය තමන්ගේ මුදල් යොදවලා මේ ඩිවයිස් අරගෙන තියෙනවා. ඉතින් ඒ අතර Realme සමාගමත් එයාලගේ ෆෝනුත් ඇත්තට මම ගොඩ දෙනෙක් යතේ තියෙනවා දැකලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මට හිතුනේ මෙන්න මේ අලුත් එඩිෂන් එක ගැන ඔයාලව පොඩ්ඩක් දැනුවත් කරන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ මම කියපු Realme GT8 Pro Limit Edition එක තමයි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක බැලුව බැලමට ඔයාලට තේරුම් ගන්න පුළුවන් මොකක් හරි කාර් එකක් ටාගට් කරලා තමයි මේ ඩිවයිස් එක නිර්මාණය කරලා තියෙන්නේ කියලා. ඔව්. ඒක හරි. Aston Martin Formula 1 ටීම් එකේ තියෙන දේවල් අරගෙන තමයි මෙයාලා මෙන්න මේකේ තියෙන ඩිසයින් හැම දෙයක්ම අරගෙන තමයි මෙයාලා මෙන්න මේ ඩිවයිස් එක නිර්මාණය කරලා තියෙන ලිමිට් එඩිෂන් එකක් විදිහට. ඉතින් මේක හැමෝටම ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ බොක්ස් එක අපි අන්බොක්ස් කරලා බැලුවට පස්සේ අපිට පේනවා මේ ඩිවයිස් එකත් එක්ක හම්බෙන බොක්ස් එක. ඇත්තටම මේ බොක්ස් එක බැලුවට පස්සේ මාරම ලුක් එකක් තියෙනවා. නිකන් ගේමින් ලුක් එකක් තමයි මේ බොක්ස් එකේ පවා අපිට බලා ගන්න ලැබෙන්නේ. ඉතින් හොඳට Aston Martin එකේ දේවල් අරගෙන නිර්මාණය කරලා තියෙනවා මේකේ ඩිසයින් එක. ඉතින් ඒකත් ගොඩක් හොඳයි. ඒ වගේම අපිට මේකේ පැත්තෙන් බලා ගන්න ලැබෙනවා Aston Martin එකේ official license එකත් මෙයාලා අරගෙන තියෙනවයි කියලා මේ ඩිවයිස් එක මේ වගේ නිර්මාණය කරන්න. ඉතින් ඒ නිසා අපිට ඒ වගේ ප්‍රශ්නක් මොකුත් නැහැ මේ ඩිවයිස් එකේ බලා ගන්න. ඉතින් අපි මේ බොක්ස් එක අන්බොක්ස් කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙන දේවල් ගොඩක් තියෙනවා. ඉතින් අපිට මුලින්ම බලා ගන්න පුළුවන් මෙන්න මේ ඩිවයිස් එකේ තියෙන කැමරා සෙටප් එක. ඉතින් මේ කැමරා සෙටප් එක ගොඩක් විශේෂයි. මොකද මේ කැමරා සෙටප් එක අපිට ඕන විදිහට ඩිසයින් වගේ වෙනස් කරගන්න පුළුවන්. ඉතින් අපිට මුලින්ම හම්බෙනවා මෙන්න මේ කැමරා ඩිසයින් එක වෙනස් කරගන්න පුළුවන් ටූල් එකක්. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා අපේ ඩිවයිස් එක. ඒ වගේම තමයි ඩිසයින් එක වෙනස් කරගන්න අපිට ගන්න ඕන කැමරා කිට් එකකුත් අපිට මේකෙදි හම්බෙනවා. ඒ වගේම තමයි අපිට මේ ඩිවයිස් එකට යූස් කරන්න පුළුවන් ඔරිජිනල් බ්‍රෑන්ඩඩ් මෙයාලම නිර්මාණය කරන බැක් කවර් දෙකකුත් අපිට හම්බෙනවා. ඒ වගේම තමයි අපිට මේකේ 120 watt super fast charging support කරන මෙන්න මේ charging brick එකත් හම්බෙනවා. ඒ වගේම ඒකට හරියන හොඳ type C cable එකකුත් අපිට හම්බෙනවා. ඉතින් ඔන්න ඔච්චරයි අපිට මේ ලොකු box එකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මං හිතන්නේ ගෙවන ගානට මේ දේවල් හොඳටම ඇති කියලා. ඒ වගේම තමයි අපිට මේ දේවල් බොක්ස් එකත් එක්ක හම්බුණාට අපිට තවත් මේ කැමරා ඩිසයින් එක වෙනස් කරගන්න පුළුවන් කැමරා කිට් වෙනම වෙළඳ පොලෙන් මිලදී ගන්න පුළුවන් කියලා සඳහන් වෙනවා. Realme GT කියන එක සීරියස් එකක්. මේ සීරියස් එකේ තියෙන එඩිෂන් එකක් තමයි මෙන්න මේ මම කතා කරපු Realme GT8 Pro කියන ඩිවයිස් එක. මොකද GT සීරියස් එකෙන් එන තව ගොඩක් ෆෝන් ලෝකේ තියෙනවා. ඉතින් මෙන්න මේ ලිමිට් එඩිෂන් එක විතරයි මම කතා කළේ ඔයාලත් එක්ක. ඉතින් මේ ඩිවයිස් එකේ ස්පෙක් ගැන මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මට මේක පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් විදිහට විතරයි ඔයාලට කියලා දෙන්න අවශ්‍ය වුණේ මොකක්ද මේ ඩිවයිස් එක කියලා. ඉතින් ඒ නිසා මේකේ ස්පෙක් එක ගැන කතා කරන්නේ නැහැ. අපි ඒක පස්සේ කතා කරමු. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? ඇත්තටම මෙන්න මේ Aston Martin Formula 1 කායක ටාගට් කරලා මේ විදිහට බිල්ඩ් කරපු මෙන්න මේ ඩිවයිස් එක ගැන. ඉතින් ඔයා Realme ෆෑන් කෙනෙක් නම් ඔයාට හිතන දේ පහලින් කමෙන්ට් කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම ඔයා වෙනත් ෆෝන් බ්‍රෑන්ඩ් ෆෑන් කෙනෙක් නම් ඔයාලගේ කැමති ෆේවරිට් බ්‍රෑන්ඩ් එකත් එක්ක කම්පෙයාර් කරද්දී මේක කොයි වගේ වෙනසක්ද ඔයාට ෆීල් වෙන්නේ කියලා පහලින් කමෙන්ට් කරන්න කියලා මතක් කරන ගම අදට වීඩියෝ එක නතර කරන්න තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම ෂෙයා කරන්න, මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරන්නත් කියලා මතක් කරන ගම අදට ඔයාලගෙන් සමුගන්නවා. සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම.